ගොඩකන්ද හර්බල්ස් නිෂ්පාදන බෙදා හරින සීමා සහිත වෙන්ඩෝල් ලංකා පෞද්ගලික සමාගම සාදර අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන වන්දනා මෙතෙන් සිට දහම් සුවඳ මුළු ලොවටම පතුරන්නේ කුසිනාරා නුවර බුදු හිමි සැතපෙන්නේ දඹදිව වන්දනා වැඩසටහනින් කුසිනාරාව ඔබට දැක බලා ගන්න වැඳ පුදා ගන්න පුළුවනි. අපි ගියවර කුසිනාරාවේ මුල් කොටස අපි ඔබට ඉදිරිපත් කළා. එහි දෙවෙනි කොටස හැටියටයි මේවර වන්දනා වැඩසටහනට ඔබට ඉදිරිපත් කරන්නේ. බුදුන් වහන්සේ පිරිනුවන් පෑමට වඩින අවස්ථාවේ කිලෝමීටර් 250ක දුරක් අපි බුදුන් වහන්සේ පාගමනින් වඩිනකොට උන්වහන්සේට ඒ මගදී හමු වෙන ඒ අයට මොනමනියදී උපදේශද මේ පිරිනුවම් පෑමට යන අවස්ථාවේදී පවා උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරේ කියලා අපි මුන්වහන්සේගෙන් දැනගමු. මොකද අපි වන්දනාවේ යනවා මිසක් වඳිනවා මිසක් මේවා ගැන වැඩි දැනුමක් අපිට තිබුණේ නැහැ. පිරිනුවම් පෑමට වඩින මග අතරතුර මොන විදිහේ සිදුවීම්ද සිදු වුණේ? ඔව් ලෝතර බුදුරජාණන් වහන්සේ ඡාපාලතේදී මේන් 3 මාසක් ඇතුළත පිරිනුවම් පාන බව ආනන්ද හාමුදුරන්ට දේශනා කරවා දාලා. ඉතින් ඒ අවස්ථාවේදී ආනන්ද හාමුදුරන්ට ආයු කල්පයක් වැඩ ඉන්න කියලා ඉල්ලුවා නම් ඒ සතර ඉරිදිපාද ලබාගත් කෙනෙකුට ආයු කල්පයක් හෝ ඊට වැඩි මනත් හෝ ඉන්න පුළුවන්කම තියෙනවා. නමුත් මාර ආවේශය නිසා ආනන්ද හාමුදුරන්ට එහෙම ඉල්ලීමක් කරන්න බැරි වුණා කියලා තියෙනවා. නමුත් උන්වහන්සේ පසුව බොහොම කනගාටු වුණා මේ ඉල්ලීම කරන්න බැරි වීම ගැන. උන්වහන්සේ ඒ විදිහට දේශනා කරලා එතනින් කූටාගාර ශාලාවට ගියා විශාලා මහනුවර. ගිහින් හිටන් උන්වහන්සේ එතනින් භණ්ඩගාම, ජම්බුගාම, හස්තිගාම, අම්බගාම කියන ස්ථාන පසු කරමින් තමයි උන්වහන්සේ වැඩ ඉඳිමින් වැඩියේ. උන්වහන්සේගේ ආයුෂත් බොහෝ දුරට ඉක්මී තියෙන නිසා උන්වහන්සේ බොහොම විවේකීව තමයි බොහොම සෙමින් තමයි ওই ගමන සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ හැම අවස්ථාවකම වැඩ ඉන්න හැම අවස්ථාවකම උන්වහන්සේ ධර්ම දේශනා පවත්වලා තියෙනවා එක එක පින්වතුන්ට. ආනන්ද හාමුදුරුවෝ මේ අප්‍රමාණ කනගාටු වෙලා තියෙනවා මේ පරිනිර්වාණය ගැන. ආනන්ද හාමුදුරුවෝ පමණක් නෙමෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සෑම කෙනෙක්ම බොහොම කම්පා වුණා. දැන් අපි සාමාන්‍යයෙන් කල්පනා කරලා බලමු පිය කෙනෙක් තමන්ගේ පුතා අහවල් දවසේ මැරෙනවා කියලා කිව්වොත් කොයිතරම් වේදනාවකටපත් වෙනවද? එහෙම තමයි ඒ වගේම තමන්ගේ පියා
අහවල් දවසේ මැරෙනවා කියලා හරියට දින වකවානු කිව්වොත් එහෙම කොයිතරම් කනගාටු වෙනවද යම්කිසි රෝගයක් නිසා. ඒ වාගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මාස 3කින් පිරිනුවම් පානවා කියපුවාම ඒ හිටපු භික්ෂු භික්ෂුණී උපාසිකා කියන ඒ කොයි කවුරුත් අප්‍රමාණ කනගාටුවෙන් වැළපුණා, ඇඬුවා, දෙඩුවා. ඉතින් ඒකට සිද්ධ වුණා. ඉතින් උන්වහන්සේ දැන් මේ පිරිනුවම් පාන්න කුසිනාරානුවට වඩින ගමන. එතකොට මේ හමු වෙන හැම කෙනෙක්ම දන්නවා දැන් මේ බුදුහාඳුරු පිරිනුවම් පාන්න තමයි මේ කුසිනාරානුවට වඩින්නේ කියලා. ඉතින් ඒ නිසා උපරිම සත්‍යාර සම්මාන ලෝතුරා බුදුරජාණන් වහන්සේට ඒ හැම අවස්ථාවකදීම දැක්වුවා. ලෝකේ විවිධ ශාස්ත්‍රඥ වහන්සේලා ඉපදුනා. ඒ වගේම ඒගොල්ලෝ අපවත් වෙලා ඒ එක ධර්ම කොටස් අපේ සියලු ලෝකවාසීන්ට ප්‍රදානය කරලා තියෙනවා. නමුත් අපේ ගෞතම බුදුන් වහන්සේ පමණයි මේ කාලාම සූත්‍රය එහෙම නැත්නම් සතර උපදේශයන් වැනි මේ නිර්මල දහමක් තමන්ට දැනෙන විදියට මේක පරම්පරාවෙන් ආවට පිළිගන්න එපා, මේක ගුරුවරු කියපු තරමින් පිළිගන්න එපා, මේක මේ ඊටමත් පැරණි කියලා පිළිගන්න එපා කියලා මේ වගේ බොහොම නිහතමානී විදියට මේ තමන්ගේ මේ ධර්ම දේශනාව තමන් පිළිගන්න මෙන්න මේක පිළිගත යුතුයි කියන තද විදිහේ ප්‍රතිපත්තියක් නැති එකම ශාස්ත්‍රවරුන් වහන්සේ හැටියට අපිට අපේ බුදුරජාණන් වහන්සේ පිළිගන්න පුළුවන්. මොකද උන්වහන්සේ ඒ තරමටම නිහතමානී, උන්වහන්සේගේ දහම ඊ타මාත්ම ගැඹුරු, ඒ වගේම සරල විදියට උන්වහන්සේ අපිට පහදලා දීලා තියෙනවා. මේ පහදලා දීලා තියෙන ධර්මයේ පවා උන්වහන්සේ කියලා තියෙනවා තමන්ට මේක නොතේරෙන තැනක් තියෙනවා නම්, නොපිළිගත හැකි තැනක් තියෙනවා නම් විමර්ශනය කරලා වැදගත්ුන් බුද්ධිමතුන් මේ දේ යහපත්, මේ දේ හොඳයි කියලා පිළිගන්නවා නම් අන්න ඒ විදිහට පිළිගන්න කියලා අපිට කියපු එකම ශාස්ත්‍රවරුන් වහන්සේ හැටියට අපිට ආඩම්බර විය හැකි. මොකද මුළු ලෝකෙම ශාස්ත්‍රවරුන්ගෙන් මෙන්න මේ නියතමානී ගුණය තිබුණේ අපේ බුදුරජාන් වහන්සේට පමණයි කියලා මම කිව්වොත් මම නිවැරදි. ඉතින් එවන් උතුම් ගතිගුණ තියෙන මුන්වහන්සේගේ පිරිනිවන් පෑම පිළිබඳ කුසිනාරාවේ මෙම දර්ශන දැකීමෙන් ඔබට මොනතරම් සන්තාපයක්, සංවේගයක් ඇති වෙන්න ඇතිද කියලා අපේ හදවත් වලට මේවා තදින් දැනෙනවා. මේවා දියසියෙන් දැක බලා ගන්නකොට ඉතින් ඔබටත් දැන් ආලින්දේ සිට මේ දැක ගැනීමෙන් ඔබට යම්කිසි අදහසක් පහළ වෙන්න පුළුවන්. මුන්වහන්සේට සිවුරක් පූජා කරලා සිවුරක් අඳවලා මෙන්න මේ ශෝකේ බෙදා ගන්න බෞද්ධයන් හැටියට ඔබට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අදට මේ කුසිනාරාව ඉදිරියටත් නරඹමින් ඔබටත් මේ දඹදිව වන්දනාවට යාමට අවස්ථාවක් උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් ඉදිරි කොටස නරඹමු. විශාලා මහනුවරින් නික්මෙන බුදුරජාණන් වහන්සේ සිංහ සෙයියාවෙන් විශාලා මහනුවර දෙස හැරී බලනවා. ආනන්දය, මේ මා විශාලා මහනුවර දකින අවසාන වතාවයි. තථාගතයන් වහන්සේ මේ ආකාරයට පවසද්දී ඒ වන විට පෘථග්ජන භික්ෂුවක් වුණ ආනන්ද හිමියන්ගේ හදවතට දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නට ඇති. උන්වහන්සේ විශාලා මහනුවර හරහා දින ගණනාවක් පාගමනින්ම පාවානුවර බලා වඩිනවා. එසේ වඩින අතර චුන්ද කරුමාර පුත්‍රයාගේ අඹවනේ මදක් විවේකගත්සේක. චුන්ද කරුමාර පුත්‍රයා එහිදී බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට දානයක් පිරිනමනවා. එහිදී බුදුන් වහන්සේට තිබූ බලවත් ශ්‍රද්ධාව නිසාම දුර්වලව සිටි බුදුන් වහන්සේගේ ශරීරයට යම්කිසි ශක්තියක් ඇති කරනු පිණිස සූකර මද්දවේ ලෙස හැදින්වුණු විශේෂ ආහාරයක් පිළියෙල කොට පූජා කරනවා. 1911 දී හීරානන්ද පඬිතුමා විසින් සොයාගත් තඹපත්‍රයේ නිසා කුසිනාරාව තොරතුරු ගැන යම් සැකයක් තිබුණේ නම් ඒ සියලු සැක දුරු වුණා. විහාරයේ තුල ඇති ඔබ මේ දකින බුද්ධ ප්‍රතිමාව කරවුයේද තඹපතේ සඳහන් හරිබල හිමියන් විසින් බව පසුව හමු වූ ශිලා ලිපියකද සඳහන් වෙනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් අනූනව නිර්මාණය කර තිබෙන මෙම සැතපෙන බුදු පිළිමේ දිග අඩි 21කි. උපවත්තන නම් සල්ලුවෙහිනි පිහිටා ඇති
පරිනිර්වාණ විහාරය තුල ඉදිකර ඇති පිරිනිවන් මංචකයේ නරඹන අප කාගේත් දැසට කඳුලක් නං වෙනවා. ඉතා වෙහෙසට පත්ව පාගමනින් වැඩි බුදුරජාණන් වහන්සේගේ තරමක් ඉදිමුණු පාදයන්ගෙන් යුත් වයස්ගත සිරුර ඔබට දැන් දිස් වෙනවා. උතුරු ඉන්දියාවේ සුලභ රතුපාට තනිගලකින් මේ පිළිම වහන්සේ නිමවා තිබේ. කුසිනාරාවේ වාසය කළ සුභද්‍ර නම් පරිබ්‍රාජකේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සෝවාන් ඵලයට පැමිණුණා. සුභද්‍ර බුදුරජුන්ගේ අවසරයේ පරිදි ආනන්ද හිමි විසින් පැවිදි කළේය. උන්වහන්සේ ඒ මොහොතේම විදසුන් වඩා රහත් වී බුදුරජුන් වහන්සේගේ ශාසනයේ අවසාන ශ්‍රාවකයා වීමේ වාග්ය උදා කරගත්තා. පිරිනිවන් මංචකයට පහලින් විශේෂ රූප 3ක් අපට දැක ගන්නට පුළුවන්. මේ රූපයෙන් පෙන්වන්නේ ආනන්ද හිමියන් ශෝකයට පත්ව සිටින ආකාරයයි. මේ ඔබ දකින්නේ අවසාන භික්ෂුව ධර්මාභෝධය දබා ගැනීම සඳහා භාවනා කරන ආකාරයයි. මේ ඔබ දකින්නේ මල්ලිකා බිසව හඬා වැළපෙන අයුරුයි. වෙනත් ප්‍රතිමාවන්ට වඩා මෙහි විශේෂත්වයක් තියෙනවා. ප්‍රතිමාවේ හිස පෙදෙස, බඳ පෙදෙස හා පා පෙදෙස සිට බලන විට තුන් විලාසයක් පෙන්눔 කරනවා. ප්‍රතිමාව වටා පැදකුණු කරන විට එදවස පිරිනිවන් මංචකයේ වටා ගමන් කරන්නේ යයි හැඟීමක් හදවතට දැනෙනවා. ඒ වෙලාවට ඇතිවෙන සංවේගයත් සමගම නෙතට කඳුලක් උනනවා. පිරිනිවීමෙන් පසුව මල්ල රජදරුවන් එකතුව ආදාහන කටයුතු සංවිධානය කළා. බුදු සිරුර සත් දිනක් එම මල්ලුවනේ තබාගෙන පුද සත්කාර පවත්වා 8 වෙනි දින මල්ල රජදරුවන්ගේ මකුට බන්ධන ස්ථානයට හෙවත් අභිෂේක කර තැනට වැඩම කළහ. රජදරුවෝ ආනන්ද තෙරුන්ගේ උපදෙස් පරිදි බුදු සිරුර අලුත් කසී සලුවෙන් වෙලා සුවඳ තෙල් පිර වූ රන් දෙනක බහා සුවඳ දරසෑයක තැන්පත් කළා. චිතකයට ගිනි දැල්ලුවත් ගිනි දැල්ලුනේ නැත. එයට හේතු වූයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට අවසන් ගෞරව දැක්වීමට පැමිණ නොසිටීමයි. කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කර බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් අල්ලා අවසන් ගෞරව දැක් වූ පසු චිතකය ගිනිදල්වන ලදී. චිතකය දැල්වී අවසන් වූ පසු මල්ල රජදරුවෝ සුවඳ පැන් ඉස ධාතු රැස් කර ඇතුන් දවා නුවර මැද තැන්පත් කළා. සත් දිනක්ම ධාතු පූජා පැවැත්වුවා. ඔබ මේ දකින චෛත්‍ය නම් කිහිපයකින්ම හඳුන්වනවා. බුදු සිරුර ආදාහනය කළ ස්ථානයේ නිසා ආදාහන චෛත්‍ය ලෙසද, ආදාහනයෙන් පසු අඟුරු තැන්පත් කර ඉදිකරවන ලද චෛත්‍ය නිසා අංගාර චෛත්‍ය ලෙසද හඳුන්වනවා.
ප්‍රදේශවාසීන් මෙය රාම් බාධා නමින් විවාහාර කරනවා. අද දක්නට ලැබෙන ස්තූප බුදු හිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන් වසර 5කට පසුව මල්ල රජදරුවන් විසින් ඉදිකරවන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. දෙවැනි හා දෙවැනි සතවර්ෂ අතරතුර අශෝක අධිරාජ්‍යයා මෙම ස්තූපය පිළිසකර කොට තිබෙනවා. පස්වන සියවස තුලදී කුමාරගුප්ත රාජ්‍ය සමයේ මෙම තාගබ වඩා ශක්තිමත් ලෙස ගොඩනංවන ලද බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. ආක්‍රමණවලට ගොදුරු වෙමින් විනාශ වෙමින් ගිය මේ ස්තූපය මේ ආකාරයෙන්ම හෝ දැකගන්නට ලැබීම බෞද්ධයන් වන අපට මහඟු වාසනාවක්. ද්‍රෝණ බමුණා විසින් බුදුරජාණන් වහන්සේගේ සිරුර ආදාහනය කිරීමෙන් පසු ඉතිරි වූ ධාතුන් වහන්සේලා කොටස් 8කට බෙදා වෙන් කරනු ලැබුවේ මෙම ස්ථානයේදීය. එය සීවීම සඳහා ආදාහන චෛත්‍යය වටා කුඩා ප්‍රමාණයේ චෛත්‍ය 8ක් ඉදිකර තිබෙනවා. එකොළොස් වන සහ 12 වන සතවර්ෂවලදී මෝගල් වරුන් විසින් මෙම ප්‍රදේශය ආක්‍රමණය කිරීමෙන් පසු පැරණි සිද්ධස්ථාන සමග මෙම ස්තූපයේද විනාශ කර දමා ඇත. මීටර් 34ක විස්කම්භය සහිත මේ ආදාහන චෛත්‍ය එහි වට ප්‍රාකාරය සහිත එහි විස්කම්භය මීටර් 47ක් වෙනවා. ඔබට දැන් දකින්නට ලැබෙන්නේ ගරා වැටුණු ගඩොල් පමණයි. කත්මාන ලෝකහිත මත්ත හිතං චනාතු ආසීතිකෝව උපවත්තන කාන නම්හි යස්මින් නිසජ්ජ භගවා නිරුපාදීසේසං නිබ්බාන චේතිය මහං සිරසා නමාමි. ගොඩකන්ද හර්බල්ස් නිෂ්පාදන බෙදාහරින සීමා සහිත වෙන්ඩෝල් ලංකා පෞද්ගලික සමාගම සාදර අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන තවත් මෙවන් වැඩසටහනකින් ලබන පුරපසළොස්වක පොහොදාත් හමුවෙමු.